Hi guys, welcome to my YouTube channel. ඔන්න අද අපි ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්න අපි කියන ජීවිතේ අලුත් දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. අද ජපාන රතු නිවාඩු දවසක්. ඉතින් අපේ මල්ලි අපිට කතා කරා එයාගේ ඉස්කෝලේ තියෙන ගම බලන්න එන්න කියලා අපි දෙන්න ගෙදර ඉන්න නිසා. ඉතින් ඒ යන අතර මගෙන් තමයි අපිට ඉස්සෙල්ලාම හම්බුනේ මේ ඡන්ද රැස්වීම. බලන්න කොච්චර සෙනග ඉන්නවද කියලා. 米の高騰対策としまして当時農林水産大臣政務官 අද අපි දැන් යන්නේ බුෂි. බුෂි කියන්නේ සායතම ගන්න ගැත්තන පුංචි ගමක්. ඔන්න ඔය ගමේ තියෙන ඉස්කෝලේ එක තමයි අපේ මල්ලි ඉගෙන ගත්තේ. අපේ සම්පූර්ණ ගමනට පැය විනාඩි 20ක් ගත වෙනවා. ඒතකොට අපේ එක්කෙනෙක්ගේ කොස්ට් එක වෙන්නේ යෙන් 630ක්. තව ට්‍රේන් දෙකක යන්න තියෙනවා. මේකයි තව එකයි. ඔන්න පේනව නැති ගමන පටන් ගත්ත වෙලාවෙ ඉඳන් එක එක අතර නීති. අපේ ඉන්න ඒරියා එක ටෝකියෝ තරම්ම අර්බන් ඒරියා එකක් නොවුනට මේ ගමන යනකොට වටේ පරිසරයේ ලොකු වෙනසක් අපිට තේරුණා. ට්‍රේන් දෙකක ගිහිල්ලා බැහැලා දැන් අපි මේ යන තුන්වෙනි ට්‍රේන් එකට නගින්න. මේකෙන් පස්සේ අපිට තියෙන්නේ කිලෝමීටර් 1.5ක පයින් ගමනක්. තව එකයි. එකක් කියන්නේ මේක ගියර පස්සේ මේක ගියර තව එකක් මේක අන්තිම එක. මේක බැහැලා කිලෝමීටර් 1.5 පයින්. අපි එන අතරමඟදී බෙහෙපු අනික් ස්ටේෂන් එක බලනකොට මේ ස්ටේෂන් එකේ මාර වෙනසක් තියෙනවා. ඇත්තටම මේකේ සෙනග නැහැ. මොකද? හඳු දැක්කම හඳු ස්ටේෂන් එකේ වෙනස පොඩි ගමක් සෙනග නැහැ ස්ටේෂන් වල. පඩි බලන්න ආලා නැති මොකේ වාහනයක් කරා පීස්ටික ඔව් ඔන්න කොහොම හරි අන්තිමට අපි ඒ අදාළ ස්ටේෂන් එකකට එළියට ආවා. බලන්නකෝ වෙනස කොච්චරද කියලා. කතාව ලෝගනේ ඈ ගෙදරක් නෑ රෙස්ටුරන්ට් එකනේ. මලට කෝල්ලක් ගන්න. හොරද? මලට කෝල්ලක් ගන්න ඕනේ. විනාඩි 20ක් පයින් යන්න තියෙද? ඔව් බැහැලා මේ නගමන් ඉන්නේ. දැම්ම හරි එන්න. විනාඩි 20ක් පයින් යන්න තියෙනවා දැන් මෙතනද ට්‍රේන් 3යි පැයයි විනාඩි 20යි සම්පූර්ණ ගමන. ඉතින් බහැලා කරලා මෙතනින් විනාඩි 20ක් ගියාට පස්සේ තමයි ලොකේෂන්. මෙතන කුංකා අම්මට සරි. මෙතන කුංකා. මේකේ නම කුංකා. මේ කෑවද? ලලි කෑවද? නෑනේ. ලැල්ල පිටින් කන්න මේක. යකිනාරම් හීනාරම් ඒ වගේ සයිස් එක. හැබැයි ගෙඩි ඇඹුලයි මේක මාරම රසයි. මාරම රස ගෙඩි જાතිය. කුංකා. තව කුංකා ගෙඩියක් හම්බුණා. කෑලා දෙන්න. මට කෑලා දෙන්න. අම්බුල්. මාරහයි. මට හිතෙන්නේ අපිට මේ ගමන වැඩිපුරම තිබ්බේ ඇවිදින්න. අපි මාරම දුරක් පයින් ගියා. විනාඩි 20ක් කියලා කිව්වට විනාඩි 30ක් 40ක් වගේ වෙන්න අපි ඇවිද්දා.
මේක තමයි හොඳම දේ. මෙතන මේ බඩු තියලා යනවා. හරිද? මේක වහලාද මන්ද? මේ බඩු තියලා යනවා. මේ ගාන ගහලා තියෙන බඩු වල. මේ 120යි. මේ තියෙන්නේ අපිට තියෙන සල්ලි දාලා නේ මේක අතර සල්ලි දාන්න තියෙන්නේ. මිනිස්සුන්ට සල්ලි දාලා මේ අපිට ඕනේ වරන් ගන්න දෙන්න. මේ ලාභයි. දීක්සෙම 100යි මේ. කඩෙන් ගන්න ගියොත් වෙන ගණන්. මේ සලාද කොළ 100යි. මේගොල්ලෝ වගා කරන්නේ මම තමයි ඒගොල්ලෝ ඒවැ දාන්නේ. මිනිස්සු මේ කවුරුත් අරන් යන්නේ නැහැ හොරෙන්. දැන් අපේ හැම තිබ්බත් එහෙම මේකම ඉවරයිනේ. දැක්කම දැන් අපි වගේ බලලා යනවා. අර පොඩි කැටේ අස්සට සල්ලි දානවා. කවුරුත් හොරගම් කරන්නවත් මේ වැඩිපුර ඒව අරන් යන්නේවත් නැහැ. වගා කරපුවා. වගා කරලා. ස්ට්‍රොබෙරි. ස්ට්‍රොබෙරි හැදලා නේ. ස්ට්‍රොබෙරි හැදලා තීතරයි. අර ලීක්ස් තියෙනවා. වාහන නැහැ. මං කලින් කිව්වත් වගේම මේ පැතිවල තියෙන මාරම කාමෙන් අරමුණ ටික. වාහන නැහැ, සද්ද බද්ද නැහැ, මිනිස්සු නැහැ. මාරම නිදහසේ නිස්කලංකව ජීවත් වෙන්න පුළුවන් පැත්තක් තමයි මේ තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මට හිතෙනවා මේ වගේ පැතිවල තියෙන part time jobs ප්‍රමාණය අඩු ඇති කියලා. අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්න දැන් එතනට එනකෝ මල්ලි ගියාලු බලමු. යන්නේ. රහයි මරසයි මාළෙත් හැදෙන්න අයිස්ක්‍රීම් එක රහයි ඔන්න කොහොම හරි පැය ගාණක් ඇවිදලා අපි අන්තිමට අදාළ තැනට ආවා. මෙතන ගෙදරක්වත් දෙපාර්ට්මන්ට් එකක්වත් නෙමෙයි. ඇත්තටම මෙතන ගම් ඉවුරක්. අර මාළු ලොකු. අද අපි ආවේ මෙතන ටිකක් එන්ජොයි කරලා රිලැක්ස් වෙන්න. මේ වගේ තැනකදී අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි බයිසිකල් එක. මමයි තානාංගි කෙනෙකුයි දෙන්නත් එක්ක පැය ගාණක් ගඟ දිගේ උඩහට බයිසිකල් පැද්දා. සීතල කාලයෙන් පස්සේ දැන් එන්නම අපිට ලං වෙන රස්තේ කාලේ. මේ කාලේට ඇලවල් වල ගංගවල් වල වතුර එන්නම රත් වෙනවා. කලින් වතුරට බහින්නත් බැරි වුණාට දැන් මේ කාලේ වතුර මාරම ඇඟට සනීපයි. මේ වගේ වෙලාවකදී නාන්න තිබ්බනම් අමාරු. හැබැයි ඉතින් අපි නාන්න ලෑස්ති වෙලා ගියනේ. ඉතර මේ බලන්නකෝ මේ ඉන්නේ රූයි. අපිට ගංගායනදී හම්බෙච්ච මාරි ස්මාර්ට් බල්ගොල්ලෙක්. ඇත්තටම අද අපි මේ ගිය ගමන මාරි ස්ට්‍රෙස් රිලීස් කරන ගමනක් වුණා. හවස ඉර බහින වෙලාව වෙනකම්ම ගංගායන ඉඳලා තමයි අපි ආපහු ගෙදර ආවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලත් මං වගේම එන්ජොයි කරන්න ඇති කියලා. ආපහු දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම good bye.